අද වීඩියෝ එකෙන් අපි බලන්න යන්නේ ටීවී එකේ සජීවීව සිද්ධ වෙච්ච ලැජ්ජාශීලීම දේවල් 10ක්. එහෙනම් රැඳී සිටින්න මේ වීඩියෝ අවසානය වෙන තෙක්ම. අංක 10. මේ ඔබ දකින්නේ 2019 වසරේදී අයිස් ස්කේටිංగ్ කරන යුවලකට සිදු වූ ඉතා හාස්‍යජනක සිදුවීමක්. අංක 9. මේ පුද්ගලයා මාධ්‍යයට අදහස් පළ කරමින් සිටියේදී ඔහුගේ කට ඇතුළට මැස්සෙක් රිංගනවා. නමුත් ඒ මැස්ස එළියට එනවා නම් පේන්නේ නැහැ. අංක 8. මේ වාර්තාකාරණිය කියපු දේ නිසා මැදිරි හිටපු නිවේදකයන්ට ගොඩක් හිනාගියා. ඒකට හේතුව තමයි මේ වාර්තාකාරණිය කිව්වේ මැදිරි ඉන්න නිවේදිකාව මේ ඇඳු බැන්දොත් ලස්සනට ඉඳී කියලා. අංක 7. සජීවීව කාලගුණ වාර්තාව ඉදිරිපත් කිරීමේදී මැදිරියට බල්ලෙක් ආපු නිසා වෙච්ච සිදුවීමක් තමයි මේ. අංක 6. සජීවී රූපවාහිනී වැඩසටහනක විනිමය අනුපාත ඉදිරිපත් කිරීමේදී එම නිවේදිකාව ඇඳගෙන හිටපු ඇඳුම ගැන ගොඩක් කතාබහට ලක් වෙලා තියෙනවා. අංක 5. විදේශ රටවල් වල නම් ප්‍රවෘත්ති මැදිරියේදී නිවේදකයන්ව මේකප් කරනවා වැරදිලා සජීවීව විකාශය වෙලා තියෙන ඕනේ තරම්. නමුත් මේ තියෙන්නේ හිරු ටීවී නාලිකාවේ සිදු වුණු එවැනි දෙයක්. ඔබ දන්නවා කොරෝනා කාලයේදී බොහෝ වෘත්තිකයන් නිවසේ සිට වැඩ කිරීමට පුරුදු වුණා. මේ මාධ්‍යවේදියාත් නිවසේ සිට වැඩ කරන විට ඔහුගේ පිටිපසින් අඩනිරුවත් ගෑනු කෙනෙක් පෙනී ඉඳලා තියෙනවා. ඉතින් මේ ඔහුගේ බිරිඳ නම් නෙමෙයිලු. ඒ නිසා එම සිද්ධිය ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. අංක 3. සර්බියාවේ අගමැතිතුමා එක්තරා මාධ්‍ය නාලිකාවක් සමග කරපු සම්මුඛ සාකච්ඡාවකදී එම නිවේදිකාව දෙස අනවශ්‍ය විදිහට බලනවා කැමරාවේ මෙලෙස පටිගත වෙලා තිබෙනවා. ඉතින් මේ සිද්ධියත් අන්තර්ජාලයේ බොහෝ සෙයින් කතාබහට ලක් වෙලා තියෙනවා. ලංකාවේ කාලගුණ වාර්තා වැඩිය බලන්නේ නැති වුණාට මෙක්සිකෝව වගේ රටවල් වල වාර්තාගත විදිහටම කාලගුණ වාර්තාව බලන්නේ. මේ නිවේදිකාවට අන්තර්ජාලයේ ෆලෝවර්ස්ලා මිලියන 6ක් ඉන්නවා. ඉතින් මේ තියෙන්නේ එවැනි කාලගුණ වාර්තාවක් අතරතුර සිදු වුණු දෙයක්. මේක හඳුන්වන්නේ අයිස් බකට් චැලෙන්ජ් කියලා. Embarrassing. Overnight, that area of low pressure will push into the north. Oh, I can't believe it. එක්තරා කාන්තාවක් iPhone එක රිලීස් වෙන දවසේම ඩොලර් ලක්ෂක iPhone අරගෙන ඒවා eBay එකේ විකුණලා ලොකු ලාභයක් ලබන්න හිතාගෙන iPhone විකුණන කඩේකට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ කඩේ ඉස්සරහා පොලිමේ පළවෙනියටම ඉන්න කෙනාට ඩොලර් 800ක් දීලා ඒ තැන අරගෙන තියෙනවා. නමුත් කඩේ අස්සට ගියාට පස්සේ තමයි යා දැනගෙන තියෙන්නේ එක්කෙනෙකුට ගුණන්නේ එක අයෙකුට ගුණන්නේ එක iPhone එකක් විතරයි කියලා.